සාමාන්‍යයෙන් දැන් ග්‍රැෆික් ඩිසයින් කියන ෆීල්ඩ් එක හරිම කම්පිටිටිව් නේ. ඉතින් ඒ වගේම විවිධ රේන්ජස් වල ඩිසයිනර්ස්ලා ඉන්නවා. මේ අතරින් කැපී පෙනෙන ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න නම් මොන වගේ ස්ට්‍රැටජිස්ද යූස් කරන්න ඕනි? මුලින්ම ඔයාගේ තියෙන ස්කිල් එක වැඩි කරගන්න ඕන. ඔයා නිතර එක්සර්සයිසස් කරන්න ඕන, ප්‍රැක්ටිකල්ස් කරන්න ඕන. ඔයා ඉන්න ලෙවල් එකකින් තව පොඩ්ඩක් උඩට යන්න ඕන. ඒත් එකම ඔයාට කැමති නම් ඔයාගේ ඩිසයින් දිහා බලලා ඔයාට තව කෙනෙක්ගේ නිර්මාණයක් බලලා ඒකත් එක්ක කම්පෙයාර් කරලා ඔයාගේ තියෙන අඩුපාඩු මොනවද කියලා බලන්න පුළුවන්. ඒත් එකම පොඩ්ඩක් තමන් ඉන්න තැනින් out of box හිතලා ඔයාට පුළුවන් වෙබිනාර්ස් තියෙනවා, ෆ්‍රී වෙබ්සයිට්ස් තියෙනවා. අපිට පුළුවන් ඒ වලට කියලා යම්කිසි අයිඩියා එකක් ගන්න. ඉතින් තමන්ගේ තියෙන ස්කිල් එක හදාගන්න එක තමන් අතේමයි තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි ඔයා ගාව තියෙන්න ඕනේ මම අපි උගන්වන කොටත් කියන ඔයාගේ වෙනම ෆෝල්ඩර් එකක් තියෙනවා ඔයා ගාව. ඒ ෆෝල්ඩර් එකේ ඔයා කරපු ඩිසයින් වෙනමයි ඔයා දකින ඩිසයින් වෙනම තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ අනිත් ෆෝල්ඩර් එකේ තියෙන ඒ දේවල් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවද කියලා ඔයාම ටෙස්ට් කරලා බලන්න ඕනේ. ඔන්න ඔය කියන දේවල් වලින් මම ප්‍රැක්ටිකලි කරපු දෙයක් ඔයාට පුළුවන් ක්වොලිටි ඩිසයින් එකක් අන්න ඒ දේවලින් කරලා දාන්න.